ආයිබෝවන් යාළු හැමෝටම අදත් මම ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් ආවේ ඉතාලි ක්‍රමයට කොහොමද රොටි හදන්නේ කියලා ඔයාලට පෙන්නන්න. මුලින්ම වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න කලින් මම හැමෝගෙම ඉල්ලනවා subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් අපි බලමු වීඩියෝ එක කොහොමද ඉතාලි ක්‍රමයට රොටි හදන්නේ කියලා. එහෙනම් ඉතින් අපි මෙතන ඉඳලා වැඩි පටන් ගමු. මුලින්ම අපි මේ තියෙන පොඩි අච්චුවක් මුලින් මම කියන්න ඕන මේකේ නම තිජෙල්ලා. තිජෙල්ලා ඒ කියන්නේ ලංකාවේ රොටි කිව්වට මේක අපි කියන්නේ මෙහි ඉතාලි තිජෙල්ලා කියලා. මුලින්ම මේ පාස්ටා එක මේ ඩෝ එකට කියන්නේ පාස්ටා කියලා ඉතාලියෙන්. පාස්ටා එක මිලිමීටර් 3 ඝනකමට වගේ හදාගෙන මම ඒක හදන හැටි පෙන්නන්නම් පස්සේ හදාගෙන පාස්ටා එක අපි පොඩි අච්චුවකින් කපාගෙන ඉලෙක්ට්‍රික් හොට් ප්ලේට් එකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රික් හොට් ප්ලේට් එක වැඩගෙන විදිහට මම පෙන්නන්නම්. ඒකේ තියලා විනාඩි 2කමාරක් අපි හොට් ප්ලේට් එකේ ඒ රොටි තිජෙල්ලා එක විනාඩි 2කමාරක් බේක් කරගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට කණ්ඩ සුදුසු තත්ත්වයට හැදෙන්නේ. එහෙනම් අපි බලමු මෙතන ඉඳලා කොහොමද කියලා. පොඩ්ඩක් ඉන්න මේ ඇවිල්ලා කියන්නේ මෙයාලා මේ දැන් මෙතන ඕඩර් වලට තමයි මේක හදන්නේ. මේකට කියන්නේ මේ ලංකාවේ රොටි කියවට මෙහෙ කියන්නේ තිජෙල්ලා කියලා. මේ තිජෙල්ලා හදන්නේ ඕඩර්ස් වලට. දැන් මට මේ ඇවිල්ලා මේගොල්ලෝ ඕඩර් එක කියනවා දෙන්නෙකුට එක්කෙනෙකුට සාමාන්‍ය පෝෂන් එක එක්කෙනෙකුට 5යි. දෙන්නෙකුට 10ක්. DH කියන්නේ 10ක්. දෙන්නෙකුට per දුවේ කියන්නේ දෙන්නෙකුට හදන්න කියලා තමයි කියන්නේ. දෙන්නෙකුට තිජෙල්ලා 10ක් ඕන කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මමත් ඉතින් භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඒ හින්දා මට පොඩ්ඩක් ඒගොල්ලෝ හරියටම පැහැදිලි කරලා කියනවා per දුවේ කියලා. දැන් මේ තියෙන අර පේස්ට් එක අපි හදන විදිහ පේස්ට් එක අරගෙන මේ මැෂින් එකේ දාලා ගානට මිලිමීටර් 3 ඝනකමට වගේ අපි ඒක හදා ගන්න ඕන. මේ මැෂින් එකේ තියෙන මිලිමීටර් ගණන් වෙනස් කරගන්න අපිට මේ පාස්ටා එක එක සයිස් වලට හදාගන්න. මුලදී මිලිමීටර් 8 ඉඳලා 5ට අඩු කරන්න, 5 ඉඳලා 2ට, 2 ඉඳලා 3ට. ඒ වගේ අපිට ඕන ප්‍රමාණයට මේකේ සයිස් එක වෙනස් කරලා මේ පාස්ටා එක අපිට ඕන ප්‍රමාණයට හදාගන්න පුළුවන්. මට දැන් එහා පැත්තෙන් ඕඩර් එකක් ආවා. මම මේ පාස්ටා එක හදා ඉන්න ගමන් දෙන්නෙකුට ඒ කියන්නේ තිජෙල්ලා එක්කෙනෙකුට පෝෂන් එක 5යි, දෙන්නෙකුට පෝෂන් එක 10ක් විදිහට දෙන්නෙකුට අවශ්‍ය වෙන විදිහට තිජෙල්ලා 10ක් ඕන කියලා. එහා පැත්තෙන් තමයි ඕඩර්ස් දෙන්නේ. අපි ඉතින් මේ කලින් හදාගත්ත තිජෙල්ලා පාස්ටා තියෙනවා. ඒ කියන්නේ අච්චුවෙන් කපාගත්ත දේවල් තියෙනවා. ඒවා වෙනම ස්ටොක් කරලා අපිට අවශ්‍ය ඕඩර් එක ආව ගමන් ටක් ගාලා අපි කලින් හදාගෙන තියා ගන්නවා. එතකොට ඉක්මනට ආව ගමන් ඒක හොට් ප්ලේට් එකේ තියලා ඒ වෙලාවෙන් පස්සේ ටක් ගාලා අපිට ඕඩර් එක දෙන්න පුළුවන්. මෙතනදි ඉතින් අපි විනාඩි 2කමාරක් විතර ඉතින් හොට් ප්ලේට් එක ඇතුළට තිජෙල්ලා තියලා බලාගෙන ඉන්න ඕන. රෙඩි වෙලා එනකන් විනාඩි 2කමාරෙන් පස්සේ තමයි හොට් ප්ලේට් එකෙන් එළියට අරන් කෑමට සුදුසු තත්ත්වයට අපිට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකන් අපි බලාගෙන ඉඳලා විනාඩි 2කමාරෙන් පස්සේ ඕඩර් එක එයාලට දෙනවා. මේ තියෙන්නේ අපි හදපු තිජෙල්ලා එක. එයාට පොඩියට හුරු තියෙන නියොක්කෝ කියලා જાතියක්. ඒකයි ඔය රෝස් බාට් වගේ පේන්නේ. ඌරු මස් වලින් හදපු මස් පෙති જાතියක්. ඌරු මස් ඒ කියන්නේ ඒවට කියන්නේ ප්‍රසුත්ත වර්ග. ප්‍රසුත්ත ඒවත් එක්ක තමයි ඔය රොටි නියොක්කෝ දෙකම කන්නේ. ඔය විදිහට තමයි අපි ටේබල් එකට සර්ව් කරන්නේ. ඒ හදපු කෑම එක. ඒක මට අර වීඩියෝ එකට පෙන්නන්න කියලා මේ යාළුවෙක් තමයි ගෙනල්ලා දුන්නේ. ඉතාලියේ කෙනෙක් වීඩියෝ එකට පෙන්නන්න කියලා. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕන. ඉතාලිය කියන්නේ යුරෝපයේ තියෙන හොඳම රටක්. යුරෝපයේ මම හිතන්නේ නිදහස අතින් තියෙන ඉහළින්ම තියෙන රට. ඒ වගේම මිත්‍රශීලී මිනිස්සු ඉන්න රටක්. මෙතන වැඩ කරන අයගෙන්
මම මෙතන වැඩට ආවට පස්සේ ඒ දේ ගොඩක්ම දැනගන්න ලැබුණා. මොකද මේගොල්ලෝ තමයි අපිට මාර විදියට උදව් කරන. අපි වෙන රටවල් වල කියලා අපිට කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ. මේගොල්ලෝ හරිම සුහදශීලී මිනිස්සු. අපි දන්නේ නැති දෙයක් ඇහුවොත් ඒගොල්ලෝ ඒ උපරිමයෙන්ම අපිට කියලා දෙනවා. අපිට දෙයක් වැරදුනොත් ඒකට කිසිම විදිහක දෝෂාරෝපණය කරන්නේ නැහැ. ඒ දේ හදලා ආයෙ අපිට හරි විදිහට කරන විදිය ඔක්කොම කියලා දෙනවා. හරිම සුහදශීලී මිනිස්සු ඉන්න රටක්. මෙතන ලෝකේ තියෙන හොඳම රටක්. අපිට ජීවත් වෙන්න, අපිට දෙයක් හම්බ කරගන්න, දියුණු වෙන්න තියෙන ලෝකේ තියෙන හොඳම රටක් විදිහට තමයි මම දකින්නේ. මේ තියෙන්නේ අර පාස්ටා එක අපි අර මම කියව මිලිමීටර් 3 සයිස් එකට අපි හදන්න ඕනේ. මේ ඉතුරු ටික තමයි ඉස්සෙල්ලා මට භාගයට කරන්න උනේ. ඕඩර් එකක් ආවෙ හින්දා දැන් මෙතන ඉඳලා ඉතින් ආයෙ මිලිමීටර් 3ට අපි මේක හදලා රාජ්‍යයෙන් කපලා ස්ටොක් කරගෙන තියාගන්න ඕන. ඕඩර් එක ආව ගම ටක් ගාලා දෙන්න. මොකද ඔය සමහර වෙලාවට ඔය වැඩ අඩු වෙලාවට ටක් ගාලා අපි ස්ටොක් කරලා තියාගන්න ඕන පාස්ට් එක හදාගෙන. නැත්තම් වැඩ වැඩි වෙලාවට අපිට ඕක කරන්න ටයිම් එකක් නැහැ. එකපාර සෙනග වැඩි වෙනවා. රෑ 9න් පස්සේ වගේ විශාල සෙනගක් එන්න ගන්නවා. එතකොට අපිට කරගන්න අමාරුයි. ඊට කලින් ඉතින් ඔය ඩෝ එක හදලා පාස්ට් එක හදලා ස්ටොක් කරගෙන තියාගන්න ඕන. එතකොට එන විදියට ටක් ගාලා අපිට දෙන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් අපි හදාගත්ත පාස්ටා එක මිලිමීටර් 3 ගණනකට හදාගත්ත පාස්ටා එක අච්චුවෙන් කපලා අපිට ඕන විදිහට අපි අර කාඩ්බෝඩ් ප්ලේට් එකක් තියෙනවා. ඒකේ අපි ස්ටොක් කරගන්නවා. අපිට ඕඩර්ස් වැඩි වෙද්දී අපිට අක් ගාලා ඒ ඕඩර් වලට මෙහෙම ස්ටොක් කරලා තියාගත්තම අපිට හරි ලේසි. ඕඩර්ස් වැඩි වෙනවා එකපාරම. එතකොට අපිට ලේසි ටක් ගාලා හොට් ප්ලේට් එකට දාලා ඒ අවශ්‍ය වෙලාව තියලා ඒක ඕඩර් එක අපිට දෙන්න හරි ලේසි ස්ටොක් කරලා තියාගත්තම. ඒ වගේ තමයි ඉතින් ඔහොම තමයි ඉතින් කරගෙන යන්නේ. බලමු අපි ඉස්සරහට ඉතුරු ටික මොකද වෙන්නේ කියලා. එක ඕඩර් එකක් දැන් රෙඩි වුණා. හොට් ප්ලේට් එකේ උඩ පියන ඇරුණා. දැන් ඕඩර් එක මම හිතන්නේ මෙතන දෙන්නෙකුට කියන්නේ 10ක් තිජෙලා 10ක් රෙඩි වුණා. ඊට ඒක අපි මම ඔයාලට පෙන්නන්නම් ඒක හැදිලා තියෙන විදිය. දැන් ඒක අපි සර්ව් කරන්න යන්නේ මේ ඉස්සරහට. මේ විදිහට තමයි අපි හදාගත්ත තිජෙලා පේස්ට් එක යාච්චෙන් කපපු එක හොට් ප්ලේට් එක ඇතුලේ තියන්නේ. එතන විනාඩියක් විතර හොට් ප්ලේට් එකේ රත් වෙන්න දීලා ඊට පස්සේ පියන වහලා විනාඩි 2කමාරක් අපි හොට් ප්ලේට් එක ඇතුලේ මේක පිච්චෙන්න හරිනවා. විනාඩි 2කමාරකින් පස්සේ තමයි කෑමට සුදුසු ප්‍රමාණයට මේක පිච්චෙන්නේ. ඊට පස්සේ මේ විදිහට සර්ව් කරන්න අපි යවනවා ඉස්සරහට. මම මේ වීඩියෝ කරගෙන ආවේ මට ඔයාලට පෙන්වන්න බැන්න තිජෙල්ලා කන විදිය. මේ තියෙන තිජෙල්ලා වර්ග දෙකක්. මේක තිජෙල්ලීනි, මේක තිජෙල්ලා. මේක පොඩි එක. මේක අපි කන ක්‍රම දෙකක් තියෙනවා. අපිට කන්න පුළුවන් මේ තියෙන නියුටෙලා මේ චොකලට් එකක්. අපිට මේක ගාගෙන කන්නත් පුළුවන්. මේ තියෙන්නේ ප්‍රසුත්තෝ. මම කියවර මස් පෙති, ඌරු මස් පෙති. ඒකත් මැදට දාලා ගන්න පුළුවන්. අපි නියුටෙලා ගාලා මේක මෙහෙම දෙකට කපනවා. මේක දෙකට මැදින් කපලා මෙහෙම
නිව්ටෙලා එක අරගෙන චොකලට් නිව්ටෙලා අරගෙන මේක මැදට ගාගන්න පුළුවන්. මේක තමයි මේගොල්ලෝ කන්නේ. මේ අවශ්‍ය ප්‍රමාණයට ගාගෙන අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම ගාගෙන මේ තියලා මෙහෙම කන්න පුළුවන්. එහෙනම් තමයි මේගොල්ලෝ කන්නේ. නැත්නම් මස් එක කරනවා නම් ඒකත් කරන්නේ ඒ විදිහම තමයි. ලස්සට අරගෙන මේක මැදට තියලා කන්න තියෙන්නේ. එච්චරයි. මම සාමාන්‍යයෙන් මේ ඌරු මස් වැඩි කන්නේ. ඒ හින්දා මේ විදිහට තමයි කන්නේ. මේ ක්‍රමේ තමයි මම ආසම. ඕන විදිහට කන්න පුළුවන්. මට වීඩියෝ එක ගේන්න බැරි වුණා මේ කන විදිහ පෙන්නන්න. ඒක නා ඒ වගේම මම part time අපි දැන් ජොබ් එකට අමතරව part time කරන part time jobs ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් රැඳී හිටියට ස්තුතියි. හැමෝම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන එන්න. හැමදේටම ස්තුතියි.